ඔබට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා අනර්ඝ වූ ආශිර්වාදවත් දවසක්. මේ දවසෙත් දෙවියන් වහන්සේගේ කරුණාව, රැකවරණය, සමාදානය, ජයග්‍රහණය ඔබ සමගයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේ බලවත්. උන්වහන්සේ සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජීවනය දුන්නා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සියල්ල අපිට ජයග්‍රහණය දීලා තිබෙනවා. සියල්ලදී අපිට ජය දීලා තියෙනවා. ජේසුස් ක්‍රිස්තුස් යන නාමය ඔබ ප්‍රකාශ කරනකොට මේ දවසේ ඔබගේ සියලු පීඩා වලින් ඔබ එළියට එන්න යනවා. ජේසුස් ක්‍රිස්තුස් යන නාමය ප්‍රකාශ කරාට මදි. ඒ නාමය අදහ ගන්න ඕන මුළු හදවතේ. හාලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. ඉතින් මෙම දවසෙත් දෙවියන් වහන්සේගේ ප්‍රේමෙන් ඔබගේ හදවතේ උදෑසන පිරෙන්න යනවා. බොහෝ සෙනග ජේසුස් වහන්සේගේ කුරුසියට විරුද්ධව හැසිරෙනවා. බොහෝ සෙනග කුරුසියට සතුරු ලෙස හැසිරෙනවා. කුරුසිය කියන්නේ උන්වහන්සේ ජීවිතය පූජා කරා. ඒ පූජාව පිළිගන්න බොහෝ මනුෂ්‍යයන් ලෝකේ කැමති නැහැ. ඒ වගේ මනුෂ්‍යයන්ගේ කෙලවර ජීවිතේ විනාශ වෙනවා කියලා උන්වහන්සේ වචනේ සඳහන් වෙනවා. ඒ පමණක් නෙවෙයි දේ වචනේ සඳහන් වෙනවා. ඒ අය තමන්ගේ ලැජ්ජාව ගන්න තමයි ප්‍රකාශ කරන්නේ. තමන්ගේ පාරට්ටුව. ඔකෙල් උන් සලකන්නේ ලෝකේ දේවල්. ඒගොල්ලෝ ජේසුස් වහන්සේ ගානේ නෙවෙයි කුරුසිය ගානේ සලකන්නේ. උන් පාරට්ටු කරගනිමින් තමන්ගේ ලැජ්ජාව පාරට්ටු කරගනිමින් මේ සෙනග ලෝකේ දේවල් තමයි සලකන්නේ. ඒ වගේම කියනවා ඔවුන්ගේ බඩ තමයි ඕගොල්ලෝ ඒ අයගේ දෙයියෝ. ඒ අයගේ දෙවියෝ ඒගොල්ලෝගේ බඩ. ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ සිළු දෙය කරන්නේ. නමුත් මේ වචනේ අසන ඔබටත් මටත් ඊට එහාට ගිය දෙයක් තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. ආමේන්. අපි පෞද්ගලික දින දෙකේ බැලුවා ස්වර්ගයට ඇතුල් වුණා. අවස්ථාව ලැබුණා. දැන් ඊයේ බැලුවා ඊයේ දවසේ ඔබ ස්වර්ගයේ ස්ථානවල වාඩි වෙලා ඉන්න සෙනගක්. අද දවසේ දෙවියන් වහන්සේ වචනයෙන් ඔබට කතා කරන්නේ. ඔබට ස්වර්ගයේ නාගරිකත්වයේ තියෙන මිනිසෙක් ඔබ. ඔබ පොළවේ හිටියට ඔබ විශේෂයි. පිලිපේ 3 වෙනි පරිච්ඡේදයේ 20-21. ඒ සඳහන් වෙනවා කුරුසියට මිනිසයන් විරුද්ධ යනවා. උන් තමන්ගේ ලැජ්ජාව තමයි පාරට්ටු කරගන්නේ. ලෝකේ දේවල් ගන්න තමයි කරන්නේ. නලංගු වෙන්නේ. හොරි වෙනවා, සලකනවා. උන්ගේ බඩ තමයි ඒගොල්ලෝගේ දෙයිය වෙලා තින්නේ අයගේ. එයාට අන්තිමේ මොකද ලැබෙන්නේ? විනාශය. නමුත් ඔබටයි මටයි දැන් කතා කරනවා. පිලිපේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදය සහ 21 වෙනි පදය. නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයේය. ආමේන්. හලෙලූයා. නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයේය. ආමේන්. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ දවසේ. ඔබට ස්වර්ගයේ නාගරිකත්වය දෙන්න ආසෙ දීලා තිනවා. our citizenship. ඔබට බොහෝ අය අද කාලේ එක රටවලට ගොස් ඒ රටේ පුරවැසි භාවය ගන්න හදනවා. වෙහෙසෙනවා. නමුත් ඔබට මට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා ස්වර්ගයේ පුරවැසි භාවය ලැබුණු මිනිස්සෙක්. අපේ නාගරිකත්වය ස්වර්ගයේ. ආමේන්. හලෙලූයා. අපේ නාගරිකත්වය තියෙන අපේ පුරවැසි භාවය අපේ සිටිසන්ෂිප් එක තියෙන්නේ ස්වර්ග රාජ්‍ය. අමතක කරන්න එපා. ඒ පුරවැසි භාවයේ තියෙන ස්ථාන තමයි අවසානයේ යන්නේ. ආමේන්. පුරවැසි භාවයේ තියෙන කෙනා අයිතිවාසිකමක් තිබෙනවා. දැන් ඔබට ලැබිලා තියෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගයේ නාගරිකත්වයෙන් නැත්නම් පුරවැසි භාවය. ආමේන්. එම ස්ථානට තමයි ඔබ යන්නේ. හලෙලූයා. දැන් කියන මේ සෙනග ලෝකේ සෙනග වගේ නේ විශේෂ සෙනගක්. මෙන්නේ සෙනගගේ බලාපොරොත්තුව. එතනින් ගැලුම් කාර්යයක් වන ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනවා. අපි බලා සිටිමු. ආමේන්. ඔබගේ මගේ මහිමේ බලාපොරොත්තුව තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ස්වර්ගයේ නාගරිකත්වයට යන සෙනගගේ බලාපොරොත්තුව තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම. එතනින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ ගැලුම් කරුව එනතුරු අපි බලා ඉන්න සෙනගක්. ඒ සෙනග බලා ඉන්නේයි උන්වහන්සේ ඒ ඔබට නාගරිකත්වයේ දෙන ස්වර්ග රාජ්‍යයට ඔබ ගෙනියන්න යනවා. හලෙලූයා. ආමේන්.
බලන්න ඔබගේ නාගරිකත්වය. ස්වර්ගයේ නාගරිකත්වයක් තියෙන මනුෂ්‍යගේ බලාපොරොත්තුවක් තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පිළිබඳව. 21 වෙනි පදේ අපි බලා සිටිමු කියන 20 වෙනි පදේ. අපි ක්‍රිස්තුස් වහන්සේ පැමිණීම බලා සිටිනවා. එහෙනම් මේ දවසේ ඔබ බලා සිටින්නේ කුමක්ද ස්නේහවන්තයනි? ඔබ බලා සිටින්න ඕන ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි. පැමිණීම කෙරෙහි සූදානම් වෙන්න. මේ ලෝකේ කරදර පීඩා තිබෙනවා. නමුත් උන්වහන්සේ ළඟදිම එන්න යනවා. 21 වෙනි පදය සියලු දේ පවා තමන්ට යටත් කරගන්න පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහන්සේගේ තේජසේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනව ඇත. හල්ලලූයා කියනවා සියලු දේ පවා තමන්ට යටත් කරන්න පුළුවන් වූ බලය ලෙස. හැම දෙයක්ම උන්වහන්සේට යටත් කරන්න උන්වහන්සේ බලවන්තයි. රජුන්ගේ රජ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන් වහන්සේගේ තේජසේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස් කරනවා ඇත. ආමේන්. ඔබගේ ගඳ ගහන ශරීරය, මගේ ගඳ ගහන ශරීරය උන්වහන්සේගේ තේජසේ ශරීරය වෙන මහිමාන්විත ශරීර ලෙස වෙනස් කරන්න යනවා ජේසුස් වහන්සේගේ පැමිණීමේදී. අපිට ලැබෙනවා සෙලෙස්ටියල් බොඩි, මහිමාන්විත ශරීරයක් අපිට ලැබෙන්න යනවා ජේසුස් වහන්සේගේ පැමිණීමේදී. හලෙලූයා. ඒකට මේකප් ඕනේ නැහැ. පාට කරන්න ඕනේ නැහැ. කොණ්ඩ කපන්න ඕනේ නැහැ. සැලෝන් යන්න ඕනේ නැහැ. දත් මදින්න ඕනේ නැහැ. ඇඳුම් ඕනේ නැහැ. ඒක මහිමාන්විත ශරීරයක්. හලෙලූයා. ඒ වැනි දෙයකට තමයි ජේසුස් වහන්සේ ඉන්නේ. හලෙලූයා. අපේ ගඳ ගහන ශරීරය පවා මහිමාන්විත තේජසේ ශරීරයක් ලෙස උන්වහන්සේට සමාන ලෙස වෙනස් කරන්න යනවා උන්වහන්සේ පැමිණෙන මොහොතේදී. හලෙලූයා. එම නිසා ඔබගේ මගේ නාගරිකත්වය තියෙන ස්වර්ගයේ අපි විශේෂ සෙනගක් මේ දවසේ මනසට තේරුම් ගන්න මේක. ඉඩ දෙන්න කියන්න, ඉඩ දෙන්න ඔබගේ ජීවිතය, ඉඩ දෙන්න ශුද්ධාත්මයට, ඉඩ දෙන්න ඔබගේ ජීවිතය. ස්වර්ගයේ ඔබට විශේෂ දෙයක් තිබෙනවා. ආමේන්. තේරුම් ගන්න මේදී ඔබ ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෙක්. ජීවමාන දෙවියන් වහන්සේ මේ වචනය අසන සියලු දෙනා ඔබගේ දෑතට බාර කරනවා. ඔබ වහන්සේ ස්වර්ගයේ දුන්න පුරවැසිකම නිසා අපිට ස්තුතිවන්ත වෙනවා. අපිට දුන්න පුරවැසිකම නිසා අපිට ස්තුති අනේක වාරයක්. හල්ලෙලූයා. ඔබට මහිමය දෙනවා පියාණනි. ස්වාමීන් වහන්සේ මහිමය ප්‍රශංසාව දෙනවා. දැන් මේ සියලු දෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ලේයට සංගන මේ දවසේ යම් පීඩාවක්, යම් කරදරයක්, යම් ණයබරවල ස්වාමීන් වහන්සේ නොඑක් ප්‍රශ්නවල මිරිකිලා වෙහෙසිලා පීඩාවට පතලින්න මේ මඩනලද ජීවිත ඔබ වහන්සේ අද දවසේ නිදහස් කරන පිණිස මම යාචනා කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බලවත් වූ නාමයෙන් මේ ශෙනග මේ දවසේ නිදහස් වෙන නිසා ස්තුතියි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහිමාන්විත වූ නාමයෙන්. ආමේන්. ඔබට ජේසුස් වහන්සේ ආදරේ. ඔබ තමයි ඒ ස්වර්ගයේ නාගරිකත්වයේ තියෙන ඒ මිනිසයා. ආමේන්. වරිපණක් නැහැ, වැට් නැහැ, ටැක්ස් නැහැ. ජීවනය පමණයි.